Sivaratmayiwan, Assalamualaikum, Wanakkam. Gauraniya Swami Mahansa, Guru Kautumani, Maulothamani, ඒ වගේම අපේ ආදරණීය නියෝජ්‍ය අමාත්‍ය පුණේ මෞලවි සහෝදරයා, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී ආදරණීය දිවිදු සමන් එන්නායක සහෝදරයා, ඒ වගේම මේ ඔක්ස්ෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂකතුමිය ප්‍රමුඛ ඒ කාර්ය මණ්ඩලයේ, ඒ වගේම පැමිණි සේනාධිපති සියලුම මුත්තන්, ඒ වගේම සියලුම පැතිරතුන් සියලුම මම සතුටු වෙනවා අද දවසේ විශේෂයෙන්ම මේ බදුළු නගරේ අපි බොහොම සහෝදරාත්මකව එකතු වෙන පිරිස් අද මෙතන සියලුම ආගමික නායකයන් සියලුම භක්තිකයන් එකතු වෙලා විශේෂයෙන්ම අපේ ඉස්ලාම් භක්තිකයන්ගේ ඔබ ප්‍රතිමා සමයක් දෙන මේ රාමදාන සමයේ මේ විදිහට එකතු වෙලා ආහාර ගන්න ලැබීම සම්බන්ධව අපි සතුටු වෙනවා. අපි විශේෂයෙන්ම දන්නවා රටේ මොන ප්‍රදේශවල යම් ගැටලු අරුබුද තිබුණා. අපි බදුල්ල ප්‍රදේශයේ විශේෂයෙන්ම බොහොම සහෝදරත්වයෙන් බැඳලා එකට කටයුතු කරන පිරිසක් මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ වගේ ඔබේ සංස්කෘතික ජීවිතය වැදගත් අවස්ථාවක අපි එකතු කරගෙන මේ වගේ උත්සවයක් පවත්වන්නට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අපේ ස්තුතිය පිළිගන්නවා. විශේෂයෙන්ම ඔක්ස්ෆර්ඩ් ජාත්‍යන්තර පාසල අපේ ප්‍රදේශයේ අපේ මෙතුණ පැවසු ආකාරයට සිංහල දෙමළ මුස්ලිම් ભેදයකින් තොරව දරුවෝ අධ්‍යාපනය හදාගන්න එවැනි ස්ථානක අධ්‍යක්ෂකතුමියා ඒ සියලුම සංස්කෘතිය වලට කරු කරමින් ඒ හැම අවස්ථාවකම මෙවැනි කටයුතු සම්බන්ධ වෙනවා කියලා අහන්න ලැබීමත් අපිට සතුට කාරණයක් කියලා මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි දන්නවා අපේ රට බහුවිධ සංස්කෘතිය කියන රටක්. ඒවට එකිනෙකාට අනන්‍යතාවයන් තියෙනවා. ඒවට කරු කරලා ජීවත් වෙන්න අපේ මහා සමාජයට හැම සමාජයකට පුළුවන්කම ලැබෙන්නවකම තියෙනවා. ඉතින් අපි දන්නවා දැන් මෙතන අපේ මුනින් සහෝදරයාගේ කතාව ඇහුවම අපේ මෞලවීතුමාගේ අනුශාසනාව ඇහුවම අපිට ඉතාම පැහැදිලි වෙච්ච එකක් තියෙනවා. මේ සෑම ආගම දහමකම යම් ගැඹුරු සහ සම්බන්ධයක් සමානාත්මතාවයක් තියෙන බවක් අපිට පේනවා. අපි ගත්තම තවත් පැති ගණනාවකින් සමානයි. අපේ අසමානකම් තියෙනවා නම් මම හිතන්නේ සුළු ප්‍රමාණයක් තියෙනවා. ඒවා අපිට ඉවස ගන්න පුළුවන් වෙනවානේ සංස්කෘතිය වලට අනුව. විවිධ සංස්කෘතිය වල හැටතලයෙන් තමයි ලෝකෙත් එහෙම තමයි. අන්න ඒ වගේ අවස්ථාවක මනුෂ්‍යත්වයේ ආදරේ ගෞරවයේ එකමුතු කරගත්ත මේ රාමදාන සමයේ මේ විදිහට එකතු වීමට ලැබීම අපි සතුටට කරුණක් හැටියට නැවත මතක් කරන්න ඕනකම තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා සුද්ධ වූ කුරාණයේ හේතරව වෙච්ච මාසයක් හැටියට ඒ දහම එකතු කරගත්ත මාසයක් හැටියට මේ රාමදාන මාසය සලකනු ලබනවා. ඔබ බොහොම පැතිමත් සීතකින් යුක්ත සුද්ධ වූ කාර්යයක් හැටියට මේ ආගම දහමින් මේ කාර්ය කිව්වා වගේ නිකම් ආහාර අනුභවයේ අත්‍යවශ්‍ය කාල පරිච්ඡේදයක් නෙවෙයි. ඒක එහා ගැඹුරු ධර්මතාවයක් විදිහට තියාගෙන සිහිපත් කරනවා. ඒකට අපේ ඉස්සරහා ගෞරවයේ ආචාර්ය අපි මේ මොහොතේ පුද කරන්න කැමතියි. අපි දන්නවා කවුරු අපි බොහෝ දෙනෙක් කාට ආගම් දහම් තියෙනවා. අපි මිනිස්සුන්ට සමානව කටයුතු කරනවා. ඉතින් අපි දන්නවා මේ අපේ නියෝජකතුමා කිව්වා වගේ මේ රටේ ඓතිහාසික යුගයක් තමයි මේ එළඹිලා තියෙන්නේ. පසුගිය ඉතිහාසයේ අපි යම් දුක් කම්කටොළු වලට විවිධ විදිහට මුහුණ දුන්නා. දැන් අවශ්‍යතාවය තියෙන්නේ ආපහු එවැනි ඛේදජනක තත්ත්වයක් රටේ අත් නොවෙන්න කටයුතු කරන යාම. මම හිතනවා මේ සුද්ධ වූ මාසේ ඒක සිහිපත් කරන එක ඒකට ධෛර්යයක් දෙන එක අපේ කාර්යභාරයක් කියලා අපි විශ්වාස කරනවා. අපි දන්නවා අද වෙනකොට රට යම් අලුත් විදිහට හිතන්න මකන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලේ මේ රටේ කවුරුත් බලාපොරොත්තු වුණා සිස්ටම් එකේ චේන්ජ් එකක් අවශ්‍යයි. මේ ආගම දහම අදහන විදිහේ අපි ඒ සම්බන්ධ හිතන මතන විදිහේ වෙනසක් අවශ්‍යයි කියලා මේ සමාජය බලාපොරොත්තු වෙනවා. මොකද අපි දන්නවා පහුගිය ඉතිහාසයේ සිස්ටම් එක මේ රටේ ආර්ථිකයට ගැලපුණේ නැහැ. මේ ආගම දහම වලට බාධා කරනවා. දැන් එවැනි තත්ත්වයක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙනාම සහයෝගයෙන් එකමුතුකමින් යුක්තව අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව අපේ සියලු පරම්පරාවන් අනාගතයක් ගොඩනැගීම අපේ කාර්යභාරයක් වෙලා තියෙනවා. ආර්ථිකයක් ගොඩනැගීම කාර්යභාරයක් වෙලා තියෙනවා. ඒ නිසාම තමයි අපි තේමා කරගත්තේ පොහොසත් රටක් කියලා අර්ථවත් කරේ. ඇත්තටම මේ මිලමුදලින්ම පොහොසත්කම කියන එක නෙවෙයි. අපේ ආගම දහමේ පොහොසත්කම, මනුෂ්‍යකමෙන් පොහොසත්කම, ආදරේ කරුණාවෙන් පොහොසත්කම කියන එක ඒ පොහොසත් කියන එක ඇතුලේ අපි අර්ථ ගන්නලා තියෙනවා.
ලස්සන ජීවිතයක් කියලා අපි අර්ථ ගන්නවට මහන්සි ගත්තේ හොඳට ඇඳලා පැනලා ඉන්න ලස්සනකම නෙවෙයි අපේ හිත ඇතුළේම ලස්සනකම අවශ්‍යයි. ඒ සියලු ලස්සනම තමයි අපේ රටක් ඇතුළේ අනාගතයක් ඉතුරු වෙන්නේ. ආන්නේ කාර්යභාරය වෙනුවෙන් මේ වගේ සුද්ධ වූ මාසයක අපතරුණාන්සලාට අපි සුවපත අතර ඒ කාර්යභාරය කරන අපි ඔක්කොම එකවන්න කටයුතු කරමු කියන ඉල්ලීම කරමින් ඒ සඳහාගේ සුභාශිංසන එකතු කරමින් නවතිනවා බේම ස්තුතියි.